ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ මැද පෙරදිග කලාපයෙන් ලැබිලා තියෙන ටිකක් උණුසුම් පුවත් කිහිපයක් ගැන. ඔව් තහවුරු වෙලා තියෙන අලියද ඊශ්‍රායලය ඉරානයේ හමුදා සහ න්‍යෂ්ටික ඉලක්කවලට පහර දීලා කියලා. හරියටම හරි ටෙල් අවීව් ජෙරුසලම් වගේ නගරවල ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ නලාහඬත් ඇහුණා කියලා වාර්තා වෙනවා. ඉතින් අපි මේ ලැබිලා තියෙන තොරතුරු ටික එකතු කරලා බලමු මේ සිද්ධියේ ඇත්තටම වෙන්නේ මොකක්ද, විශේෂයෙන් අර ඇමරිකාවේ ස්ථාවරයේ මේ හමුදාමය කාරණා ඉදිරියට වෙන්න පුරුවන් දේවල් ඒ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. ඔව් ඒක හොඳයි. මොකද මෙතන ඇත්තටම වැදගත්ම කාරණයක් තමයි අර එක්සත් ජනපදයෙන් ආපු නිවේදනය. ඔව් රාජ්‍යලේකම් රූබියෝගේ ප්‍රකාශය නේද? ඔව් එතුමා හරිම පැහැදිලිව කියලා තියෙනවා මේ ප්‍රහාරයට ඇමරිකාවේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. කිසිම සම්බන්ධයක් නැහැ. ඊශ්‍රායලයේ මේක කරලා තියෙන්නේ කියන්නේ සම්පූර්ණයෙන්ම තනියම ඒකපාර්ශ්විකව. තමන්ගේ ආරක්ෂාවට කියලා. ඔව් ස්වයං ආරක්ෂාවට කියලායි කියන්නේ. එයාලගේ ප්‍රමුඛතාවයලු කලාපේ ඉන්න ඇමරිකානු හමුදාව ආරක්ෂා කරන එක. ඒක ටිකක් පුදුමයි වගේ නේද? මොකද සාමාන්‍යයෙන් ඊශ්‍රායලයයි ඇමරිකාවයි අතර තියෙන්නේ හරිම කිට්ටු ආරක්ෂක සම්බන්ධයක් නේ. ඔව් ඒක ඇත්ත. අනික මට මතකයි ජනාධිපති ට්‍රම්ප් කලින් නෙතන්යාහුට අවවාද කරලා තිබුණා ඉරානයට පහර දෙන්න එපා කියලා. විශේෂයෙන් අර න්‍යෂ්ටික සාකච්ඡා යන වෙලාවෙ නේද? ඔව් හරියට මේ වෙලාවේ. ඉතින් හැමෝම දැන් අහනවා ඇයි දැන් කියලා. මේ වෙලාවෙම ඇයි? ඔව් ඒක තමයි ප්‍රශ්නේ. හමුදා විශ්ලේෂකයෝ නම් කියන්නේ ඊශ්‍රායලයේ හිතනවා ඇති අර ඉරානියත් එක්ක කරපු සාකච්ඡා වලින් කිසිම වැඩක් උනේ නැහැ කියලා. ප්‍රතිඵලයක් නැහැ කියලාද? ඔව්. ඉරානයේ අර න්‍යෂ්ටිකාවි හදන අදහස අතාරින්නේ නැහැ කියලා එයාලා විශ්වාස කරන්නේ. අනිත් පැත්තෙන් තව කතාවක් යනවා චීනයේ රුසියාවේ උදව්වෙන් ඉරානිය එයාලගේ ගුවන් ආරක්ෂක පද්ධතිය ආරව ශක්තිමත් කරන්න කලින් ඊශ්‍රායලේ පියවරක් ගන්න හිතුවද දන්නේ? ඒ කියන්නේ වෙලාව බලලා ගැහුවා කියන එකද? වෙන්න පුළුවන්. සමහර විට ඊශ්‍රායලේ හිතනවද දන්නේ ඇමරිකාව ඉරානයට රැවටිලා ඉන්නේ කියලා. ඒකත් එක්කන අර ඊශ්‍රායල හමුදා නිලධාරියෙක් කියපු කතාවක් වාර්තා වෙලා තිබුණා. ඔව්. ඉරානයේ දැන් ඉන්නලු ආපසු හැරවිය නොහැකි තැනක. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ යාලට ඊටාම කෙටි කාලයකින් සමහර විට දවස් කීපයකින් න්‍යෂ්ටිකාවි 15ක් විතර හදන්න අවශ්‍ය හැකියාව තියෙනවා කියන එක. න්‍යෂ්ටික අවි 15ක් දවස් කීපයකින්. ඔව් ඒක තමයි නිලධාරියා උපුටලා දක්වලා තිබුණේ. ඉතින් මේ పూర్ව ප්‍රහාරය කියලා කියන්නේ ඒ කියන්නේ අනාගත තර්ජනයක් නවත්තන්න කලින් ගහන එක. ඒකට හේතු විදියට ආලා කියන්නේ අන්න ඒක. ඒ න්‍යෂ්ටික හැකියාවට යාලා ළඟා වෙලා ඉන්න නිසා. හරියටම හරි. ඒ සීමාවට කිට්ටු නිසා ඒක නවත්තන්න මේක කලා කියන එක තමයි යාලගේ පැත්ත. දැන් ඉතින් ලොකුම ප්‍රශ්නේ තමයි ඉරානයේ මොන වගේ ප්‍රතිචාරයක් දෙයිද කියන එක. කලින් වගේ අර බැලිස්ටික් මිසයිල්, ක්‍රූස් මිසයිල් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුරවන්ද? බොහෝ දුරට ගිය ඔක්තෝබරේ වගේ ප්‍රහාරයක් එල්ල වෙන්න බැරි නෑ. ඊශ්‍රායලේ අයන් ඩෝම් එකයි අනිත් ආරක්ෂක පද්ධතියයි ඒක නැවතුවා. හැබැයි විශ්ලේෂකයෝ කියන්නේ ඒකෙදි ටිකක් වාසනාවක් තිබුණා කියලා. ඒ කියන්නේ මේ පාරත් ඒ විදිහටම නවත්ත ගන්න පුරුවන් වේද කියන එක ෂුවර් නෑ. ඒක තමයි අවනිශ්චිත කාරණේ. ඒ ආරක්ෂක පද්ධති වලට ඒ මට්ටමේ සාර්ථකත්වයක් ආයෙත් ගන්න පුරුවන් වේද කියන එක බලන්න ඕන. එහෙමනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් වගේ ගත්තොත් ප්‍රධාන කරුණු ටිකක් තියෙනවා. එකක් ඊශ්‍රායල ප්‍රහාරය. ඔව් ඉරානයට එල්ල වුණ. දෙක ඇමරිකාව කියනවා යාලගේ සම්බන්ධයක් නැහැ කියලා. එක පාක්ෂිකයා කියනවා. තුන මේකට හේතුව විදිහට කියන හමුදාමය කාරණා සහ අර න්‍යෂ්ටික සාකච්ඡා අසාර්ථකයි කියන ඊශ්‍රායල මතය. හතර ඉරානයෙන් එන්න පුරුවන් ප්‍රතිප්‍රහාර ගැන තියෙන ලොකු අවනිශ්චිතතාවය. හරියටම. අගමැති නෙතන්යාහුත් කියලා තියෙනවා නේද? ලෝකයේ භයානකම පාලනයට භයානකම අවිය ගන්න දෙන්නේ නැහැ කියලා. ඔව් ඒ ප්‍රකාශයත් මේ સંદર્ભයේ වැදගත්. ඒ කරුණු ටික තමයි දැනට තත්ත්වයේ තේරුම් ගන්න තියෙන්නේ. හරි. ඒත් අවසාන වශයෙන් තව පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙනවා. මොකද්ද? මේ ක්ෂණික හමුදාමය ප්‍රතිචාරය හාට ගිහින් බැලුවම ඊශ්‍රායලයේ මේ ගත්ත කියන ඒකපාර්ශ්වික පියවර විශේෂයෙන් ඇමරිකාවත් අහක බලාගෙන ඉන්නවා වගේ පේනකොට මේක කලාපයේ දැනටමත් අවුල් වෙලා තියෙන බලතුලනයට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට අර නැවතිලා තියෙන න්‍යෂ්ටික කතාවලට මේවට දිගුකාලීනව කොහොම බලපායිද? ඒක ඇත්ත. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉදිරියේදී බලන්න ඉන්න බැන දෙයක්. ඔව් ඒක තමයි ඉදිරියට අවධානය යොමු කරන්න ඕන කාරණය.